සුබ දවසක්. මේ තියෙන්නේ කන්නැලිය වැසි වනාන්තරය. එහෙම නැත්නම් පුංචි සිංහරාජය කියලාත් හඳුනනවා. පාතරට වැසි වනාන්තරයට ගණයට අයිති. කන්නැලිය වැසි වනාන්තරය පිරලා තියෙන ගාල්ල දිස්ත්‍රික්කයේ. ගාල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් 35ක් විතර ගියාම කන්නැලිය කැලේ හමු වෙනවා. අතරම අර නානිකේතල මාර්ගය තමයි කලින් මේ පෙන්නුවේ. මේ කැලේ ඇතුලේ. මේ කන්නැලිය කැලේ ඇතුලේ. ඉතින් හරිම ලස්සන දර්ශනයක්. ස්වභාව සෞන්දර්යය සහ ජෛව විවිධත්වයෙන් යුක්තයි. මේ කන්නැලිය වැසි වනාන්තරයේ තියෙන විශේෂත්වයක් කියන්න පුළුවන් විවිධ වර්ගයේ පාසි වර්ග. ඒ වගේම විශේෂ ගස් පැල ඇති. අපිට මේ මෙතෙක් නොදුටු ඒවා බලා ගන්න පුළුවන්. අතම අධ්‍යාපන ලැබෙන ළමයෙකුට නම් ඉතා වැදගත් මේ කන්නැලි රක්ෂිතය ගැන වෙනමම අධ්‍යයනයක් වෙනමම පරීක්ෂණ මාලාවක් පවත්වන්න පුළුවන්. මේ කන්නැලි රක්ෂිතයේ ඇත්තටම තෙත් සහිත පරිසරයක් තියෙන්නේ. ඉතින් මේ තෙත් සහිත පරිසරයේ අපිට විවිධාකාරී වූ සත්ත්ව කොටස් අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන් කූඩැල්ලෝ නම් මේ හරිය කොහොමත් ඉන්නවා. ඒ වගේම පොඩි පොඩි සර්ප විශේෂ. ඒ වගේම කටුස්සෝ, කුරුල්ලෝ ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ අපි යන අතරමඟ පොඩි පොඩි දිය කඩිද දියුල්පත් ඕන තරම් අම්මුණු ගස්නවා. ඉතින් ඒවෙන් අපිට අවශ්‍ය පරිදි අපේ පිපාසය සංසිඳවා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කන්නැලිය රක්ෂිතයේ ඉතාමත් මනරම් ස්ථානයක්. මේක අනගිමල දියඇල්ල. අනගි කියන තරුණිය මේ ස්ථානයේ අදවැටි මියගිය නිසා අනගිමල කියන නම යෙදිලායි කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් මේ පුංචි දිය කඩਿੱත්තෙන් අපිට පිරිසුදු ජලය පානය කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වල් ගුහාව. වල් ගුහාවේ කියලා නම ඉදිරි තියෙන්නේ වවුලුම් පිරී ඉන්න නිසා. ඇත්තට මේක ඇතුලේ වතුර පාරක් තියෙනවා ගොඩක් කළුවරයි. ඉතින් මේ කවුරු බයෙන් තමයි ගියේ මේක ඇතුලේ. මේක ඖෂධීය ශාකයක්. මේ වගේම තව තුන තදකොළ පාට කැත්තඩි කියලා අහලා ඇති. ඇත්තඩි කියලා. ගොන්දි තමයි මේ ඒක ඇලෙනවා. නැදෙන සිරුසාවේ මේ බාන්දරා කෙන්ඩිය. මේ කෙන්ඩිය හැදෙන මේ කොළේ අගිස්සේ පේනවනේ. දැන් මේ පියරක් සීල් වෙලා තියෙන්නේ. දැන් මේක ඇතුලේ දියරයක් තියෙන්නේ ඖෂධයක්. ඒක දැන් මේ පියරක් සීල් වෙලා තියෙන්නේ මේක බොන්න පුළුවන්. ඇතුලේ තියෙන දියරේ. කක්කකට හතර වගේට බොන්න පුළුවන්. ඊට තාරික දවසේ මේ පියන ඇරෙනවා. ඇරුණට පස්සේ දැන් මේ දැන් ඇරලා තියෙන මේවා. ඇරුණට පස්සේ අර දියරට යන කෘමි සත්තු. ගියාට පස්සේ කෘමි ඇතුලේ ඇරෙන එකයි වෙන්නේ. ඇරුණට පස්සේ අට එළිට එන්න බෑ. ඒකනේ වෙట్లా ඉන්න මරණයපත් වෙනවා. කෘමි භක්ෂණ ශාකයේ බාන්දරා කියන බාන්දරා වර්ග දෙකක් තියෙන කොළ පාට එක රතු පාට එක. මේ තියෙන කොළ පාට එක මේ බාන්දරා මල නෙමෙයි. ගොඩක් අය කියන්නේ මේ බාන්දරා මල කියලා මේකට. මේ බාන්දරා කෙන්ඩිය. බාන්දරා මල වෙනම හැදෙනවා. කන්නැලිය රක්ෂිතය කියන්නේ කොච්චර ගියත් එපා වෙන්නේ තැනක්. ඒ වගේම මේ ඒක අර ස්වභාව සෞන්දර්යය නිමා නොවන තැනක්. ඉතින් මේක ඒක දේශීය ශාක තියෙනවා, ආගමික ශාක තියෙනවා, පෞරාණික ගස් තියෙනවා. එකම පෞලිෂ් නාතරම දුණු කෙయ్య, වේගේ, වැටකෙయ్య, ලෝකෙయ్య. වැටකෙయ్య මුහුදු වද්දර සාමයෙන් තියෙන්නේ. අනිත් ශාල්කෙම තියෙනවා. ඊටු ශාක දෙයක් කරන්න. මේ කන්නැලි කරන කොටස් තුනකට සමන්විතයි. ඒ කොටස් තමයි කන්නැලි බෙදීගෙන නාගියා දෙන්න.
ඒ කොටස් තුනෙන් බිම් ප්‍රමාණය තියෙන හෙක්ටයාර් 10139ක් තියෙනවා. අක්කලින් වල අක්කර 26000ක් තියෙනවා. ඒකේ වැඩම කොටස අතරින් මේ කන්වල තමයි කන්වල බිම් ප්‍රමාණය හෙක්ටයාර් 5305ක් තියෙනවා. මේක දිස්ත්‍රික්ක දෙකකටත් යනවා. ගාල් දිස්ත්‍රික්කටයි මාතර දිස්ත්‍රික්කටයි. මේකෙන් ගංගා දෙකක් පෝෂණය වෙනවා. මේ පැත්තෙන් ගින්ගඟ අනිත් පැත්තෙන් මිලාව පෝෂණය වෙනවා. මේ ගින්ගඟ පෝෂණය 70% මේ කන්වල 130ක් වෙන රාජ්‍ය තමයි ගින්ගඟ පෝෂණය වෙන්නේ. මේක 69 ඉඳලා 89 වෙනකම් මේක තුලෙන් සස්තක් වුණා තිබුණේ. වටාඩි 5ට වැඩි සේරම ගස් කපලා ගාල්ලේ බෙන්තොට්ටක් කොස්ගමටක් තමයි දවකවහන වල තියෙන්නේ. ඊට පස්සේ අධිශාක තමයි සිරුම් ශාක තියෙන්නේ. ඒ ගස් කපතර මේ රක්ෂිත එක ගහක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ගහ ඉතුරු වෙලා තියෙන්නේ මේකේ මුදුනේ බෙනයක් තියෙනවා. ඒ බෙනය තියෙන නිසා අතුරු තුන බෙහෙන් තියෙන්නේ. ගහින් අතර ප්‍රයෝජනයක් නැති නිසා තමයි ඒ ගහ කපලා නැත්තේ. දැන්ට වටාඩි 22ක් විසුණු අපිට තිබුණා. ඒ ගහ ලහට කිලෝමීටර් 4ක් යන්න තියෙනවා. අර ටික තරම් තියෙන ගහකට තමයි යන්නේ 8ක් තියෙනවා. අපිට ඉස්සරම හැම්බෙන්නේ සබායක වවුල් ගුහාව. ඊට එහා තමයි ඇල්ලහම් වෙන්නේ. ඇල්ලෙත් මම හැදෙලා තියෙන අනිකල කාන්තාවක් කියලා තියෙනවා. ඒ කාන්තාව වැල්ලෙන් පල්ලයට වැටෙන මැරිලා තියෙනවා. අනිකේ බලන නිසා තමයි අනිකේ මරලක අනිකේ දෙන එකක් ගන්න තමයි යෝජනා ගහකට යන්න තියෙන්නේ. මෙහි සත්තු කිව්වොත් ගෝනු ඉන්නවා. ඊට පස්සේ ඌරෝ ඉත්තෑව තැබැල්ලයි හරිපිනේ සත්තුමයි ඉන්නේ. අපිට නම් ඒ සත්තු ගොඩක් දැක බලා ගන්න බෑ. මේ රක්ෂිතේ ගොඩක් නිසා ඒ සත්තු කැලේ ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් මේ රක්ෂිතේ දැක බලා ගන්නට මේ වෙහෙස නිවා ගන්න නාන්නත් වෙනම තැනක් අපිට තියෙනවා. ඉතින් එතන නාලා හිම දිවාහාරය අරගෙන අපේ ගමන නිමා කරා. ඉතින් මේ වීඩියෝ එකේ කන්නේරිය රක්ෂිතය පිළිබඳ ටිකක් සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ටිකක් තියෙනවා. වීඩියෝ එක ටිකක් විතර දීර්ඝ වුණා. අහන් හිටපු බලන් හිටපු සියලු දෙනාටම ස්තුතියි. ඔයාලට සුබ දවසක්.